අපි මූවි රිවිව්ස් ගැන ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක මූවි රිවිව්ස් ගැන නෙමෙයි. අපි ඕන තරම් ෆිල්ම්ස් බලලා තියෙනවානේ. හැබැයි කවදාවත් අපි හිතලා තියෙනවද ඒ ෆිල්ම්ස් වලින් අපේ ජීවිතේට මොනවද ගන්න ඕනේ කියලා? ඉතින් අද වීඩියෝ එක අන්න ඒ ගැන. ඉතින් අද අපි කතා කරන්නේ Kung Fu Panda movie series එකේ පළවෙනි movie එක ගැන. මේක 2008 වර්ෂයේ තමයි තිරගත වුණේ. ඒ වගේම තමයි මිලියන 632ක ආදායම් වාර්තාවකුත් ලබාගෙන තියෙනවා. Kung Fu Panda. How's that? ඉතින් කතාව පළට හැරුණොත් මේක පෝ කියන පැන්ඩාගේ ජීවිත කතාව ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ. පෝ කියන පැන්ඩා තාත්තාගේ රෙස්ටුරන්ට් එකේ වැඩ කර කර ඉඳලා කොහොමද ඩ්‍රැගන් වොරියර් කෙනෙක් වුණේ කියලා තමයි මේ කතාවේ කියන්නේ. ඉතින් මේ Kung Fu Panda කියන මූවි එක බලලා නැත්තම් මුලින්ම ආරාධනා කරනවා ෆිල්ම් එක බලලා ඉන්න කියලා. මේ කතාව එක තැනක එයා ගැන අභිනිශ්චිතතාවයකින් තමයි ඉන්නේ. ඒ වෙලාවේදී මාස්ටර් ඕග්වේ ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. There's a saying, yesterday is history, tomorrow is a mystery, but today is a gift. That is why it is called the present. ඊයේ කියන්නේ අතීතය. හෙට දවස අභිරහසක්. අද දවස තිලිනයක්. අන්න ඒකයි ඒකට ප්‍රසන්ට් කියලා කියන්නේ. ඉතින් මේ කතාව ගොඩක් සරල වුණාට මේකේ ගැඹුර ඉතාමත් වැඩි. මොකද අපි හැමෝම අතීතයේ හරි වර්තමානයේ හරි අනාගතයේ දවසක හරි හිර වෙලා ඉන්නවා. හැබැයි අතීතය කියන්නේ අපි ඉගෙනගත්ත පාඩම් වල එක දවසක්. අනාගතය කියන්නේ අවිනිශ්චිත දෙයක්. කොයි වගේ වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් වර්තමානයේ ජීවත් වෙන්න ඕන කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් අපිත් අපේ ජීවිතය අතීතයේ හරි අනාගතයේ හරි රැඳවිලා ඉන්නේ නැතුව වර්තමානයේ සතුටින් ගත කරන්න. ඔයා මෙන්න මෙහෙම හිතන්නකෝ. අතීතයේ ඔයාගෙන් වෙච්ච වැරද්දක්. එහෙම නැත්නම් ඔයාට වෙච්ච වැරද්දක්. මේ දේවල් ගැන ඔයා දිගටම හිත ඉන්නවනේ. එහෙම නැත්නම් අනාගතේ ඔයා කොයි වගේ වෙයිද? ඔයාට සල්ලි තියෙයිද? ඔයා මොන වගේ තැනකට යයිද? මේවා ගැන අනවශ්‍ය විදිහට ඔයා හිතනවා නම් ඔයත් අතීතේ හරි අනාගතේ හරි ඉර වෙච්ච කෙනෙක්. ඉතින් ඒ දේවල් ජීවිතේට වැදගත් වෙන්නේ නැහැ සතුටින් ඉන්න. වර්තමානය තමයි ඔයාගේ සතුට රැඳිලා තියෙන්නේ. ඉතින් අතීතය ගැනවත් අනාගතය ගැනවත් තැවෙන්නේ නැතුව ජීවිතේ ඔයාගේ අද දවස ඒ හැම පාඩමක් එක්කම සතුටින් ඉන්නවා හිතනවා නම් අන්න ඒක තමයි Kung Fu Panda 2008 ෆිල්ම් එකේ පළවෙනි පාඩම. The secret ingredient is nothing. Huh? You heard me. Nothing. There is no secret ingredient. Wait. It's just plain old noodle soup? You don't add some kind of special sauce or something? Don't have to. To make something special, you just have to believe it's special. මෙන්න මේ වීඩියෝ එකේ පෝ ගොඩක් දුකින් ඉන්නේ. තායිලුන් එක සටන් කරන්න බැරි නිසා ගමේ හැමෝම ගම දාලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක නිසා Kung Fu Panda ගොඩක් දුකින් ඉන්නේ. ඒ වෙලාවේ එයාගේ තාත්තා එතනට ඇවිල්ලා කියනවා එයාගේ නූඩ්ලස් එක ස්පෙෂල් වෙන්න කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ කියලා. කිසිම ඉන්ග්‍රීඩියන්ට් එකක් නැහැ කියලා. දෙයක් ස්පෙෂල් වෙන්න නම්, දෙයක් විශේෂ වෙන්න නම් ඔයා ඒක විශේෂයි කියලා විශ්වාස කරන්න ඕනේ කියලා තමයි එයාගේ තාත්තා ඇවිල්ලා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? ඇත්තටම ඔයා කරන්නේ කොයි වගේ දෙයක්ද? ඔයා ඉගෙන ගන්නවද? ඔයා රස්සාවක් කරනවද? මේ ඕනම දෙයක් ඔයා විශ්වාස කරනවා නම් විශේෂයි කියලා, ඔයා කරන්නේ විශේෂයි කියලා හිතන දෙයක් නම් ඒ දේ විශේෂ වෙනවා. ආයේ අමුතුවෙන් කිසිම දෙයක් ඒකට අදාළ වෙන්නේ නැහැ. ඔයා අමුතු එෆර්ට් එකක්, එහෙම නැත්නම් වෙනම එෆර්ට් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා විශ්වාස කරනවා නම් ඔයා කරන දේ විශේෂයි කියලා ඒ දේ අනිවාර්යයෙන්ම විශේෂ දෙයක් වෙනවා. Look at this tree, Shifu. I cannot make it blossom when it suits me, nor make it bear fruit before its time. ඒකෙදි මාස්ටර් ෂීෆු ගොඩක් අසරණ වෙලා ඉන්නේ මොකද පෝව ඩ්‍රැගන් වොරියර් කෙනෙක් විදිහට යාට ට්‍රේන් කරන්න වෙලා තියෙන නිසා. ඉතින් එයා ඒක ගැන ස්ට්‍රගල් කරන ගමන් තමයි ඉන්නේ. ඒ අවස්ථාවේදී මාස්ටර් ඕග්වේ ෂීෆුට තේරුම් කරලා දෙනවා අපිට ඕන වෙලාවට ගහක මල් හදන්න බෑ. ගෙඩි පළ දරන්න බෑ. ඒක ස්වභාව ධර්මයෙන් ඒ දේවල් වෙන වෙලාවට ඒ දේවල් ඉෂ්ට කරයි කියලා. ඉතින් මාස්ටර් අදහස් කරන්නේ අපේ ජීවිතේ වුණත්
අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ දේවල් ස්වභාව ධර්මයෙන්ම ඒ අවශ්‍ය වෙලාවට අපිට ඉෂ්ට කරලා දෙනවා කියලා. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ ගොඩාක් දේවල් අචීව් කරගන්න මහන්සි වෙනවා, කැප වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් හරියන්නේ නැහැ කියලා හිතනවා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නැහැ. ඒ දේවල් ඔයාට හරියන වෙලාවෙදී හරිම වෙලාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඔයා මහන්සි වෙන කැප වෙන දේවල් කවදාවත් අත්හරින්න එපා. මොකද ස්වභාව ධර්මයෙන් විසින් අනිවාර්යයෙන්ම ඒ දේවල් හරි වෙලාවට ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි. ඉතින් අද අපි කතා කරේ කුන්ෆු පැන්ඩා 2008 මූවී එකෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. ඉතින් මේ කියලා දීපු පාඩම් ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මූවී එක බලපු නැති කවුරු ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මූවී එක බලන්න කියලා ආරාධනා කරනවා. මූවී එක බලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න කියලා රික්වෙස්ට් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න. මම අමායා ගලකදල් from AM's Vlog. Everybody is kung fu